අපි දැන් මේකෙදි කතා කරන්නේ ඉනෝවේෂන් එකක් කරද්දී අපි කරන්න ඕන තවත් වැදගත් දෙයක් තමයි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. අන්න ඒක ගැන තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ මොකක්ද? කොහොමද රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකක් වෙන්නේ? මොනවාද ඇයි අපි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකක් කරන්න ඕනේ? ඇයි ඒකේ වැදගත්කම? මොනවාද අපි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකක් කරන්න බජට් එකක් හදද්දී බලපාන ෆැක්ටර්ස් ඔය වගේ දේවල් තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකක් කියන්නේ සරලව research and development means use science and engineering in planned way to discover new things or improve existing ones to help of the people. දෙයක් නව දේවල් සොයා ගැනීම හෝ පවතින දේවල් ඉම්ප්‍රූව් කරන ප්‍රොසෙස් එකට අපි කියනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකෙන් තමයි නව දේවල් සොයාගන්න නිසා පවතින දේවල් ඉම්ප්‍රූව් කරගන්න. ඕක ගැන මෙතන ඩෙෆිනිෂන් දෙකක් තියෙනවා ඒක බලා ගන්න. ඊට පස්සේ R&D මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක කොහොමද ගලාගෙන යන්නේ කියන එක තමයි මෙන්න මෙතන පෙන්ලා දීලා තියෙන්නේ. මුලින්ම තියෙනවා knowledge and concept, ඊට basic research, applied research, development, technical service, physical අන්තිමට physical products. එතකොට product එකේ tangibility එක කියන්නේ tangibility එක මෙන්න මේ මුල් අවධියේ ඉඳන් මෙන්න මෙහෙට යද්දි tangibility එක වැඩි වෙනවා. එතකොට knowledge and concept කියන්නේ අපි මුලින්ම research එකක් කරනවා නම් අපිට concept එකක් තියෙන්න ඕන. concept එක දිගේ ගිහිල්ලා අපි මුලින් ඒ concept එක කාඩ් වලට අපි බලනවා මේකට බේස් වෙලා තියෙන මූලික scientific methods මොනවාද මේකට use කරලා තියෙන්නේ මොන දේවල්ද මොකද්ද මේකේ background එක ඔන්නේ ටික ගැන knowledge එකක් ගන්න එක අපි කියනවා knowledge and concept. ඒකෙන් තමයි අපිට concept එක ඇති වෙන්නේ. ඊට පස්සේ basic research. basic research එකේදී අපි අවධානය යොමු කරන්නේ මොනවාද අපි මේ ප්‍රොජෙක්ට් එකක් හරි මොකක් හරි කරන්න නැති මොනවද ඕනවන අපිට material sensors within work to the general nature to apply a broad range of users or new knowledge about an area. මේක පිළිබඳ දල රිසර්ච් එකක් කරන එක තමයි බේසික් රිසර්ච් කියලා කියන්නේ. ඊට පස්සේ ඇප්ලයිඩ් රිසර්ච්. ඇප්ලයිඩ් රිසර්ච් එකේදී වෙන්නේ අපි මේ උඩ බේසික් රිසර්ච් එකේදී ගත්ත දේවල් ඇප්ලයිඩ් එකේදී අපි පොඩ්ඩක් යූස් කරලා බලනවා කොහොමද මේවා අපි යූස් කරොත් මේ අර උඩ අපි තියරි වශයෙන් ගොඩනගා ගත්ත දේ ප්‍රැක්ටිකලි කොහොමද අපි මේකට shift කරන්න කියන එක තමයි ඇප්ලයිඩ් රිසර්ච් එකේ වෙන්නේ. ප්‍රැක්ටිකලි මේ සෙන්සර්ස් යූස් කරලා කොහොමද ප්‍රෙෂර් එකක් මයින්නේ ටෙම්පරේචර් එකක් මයින්නේ ඔය වගේ දේවල් කරන්න කියලා ඇප්ලයිඩ්ලි රිසර්ච් කරලා බලන එක. ඊපස්සේ ඊළඟ තමයි ඩෙවලොප්මන්ට් ෆේස්. ඩෙවලොප්මන්ට් ෆේස් එකේදී අපිට පුළුවන් ප්‍රොටෝටයිප් වගේ දේවල් අපි මොකක් හරි මැෂින් එකක් වගේ හදනවා. ඒකේ ප්‍රොටෝටයිප් එකක් හදලා ඒකේ එන ඉෂුස් හඳුනගෙන ඒක ඩෙවලොප් කරගෙන යන්න පුළුවන් අවධිය තමයි ඩෙවලොප්මන්ට් ෆේස් එකේදී වෙන්නේ. ඊට පස්සේ ටෙක්නිකල් සර්විස්. ටෙක්නිකල් සර්විස් එකේදී දැන් අපි යම්තාක් දුරකට අර හදලා නම් අර අපිට අන්තිමට අපිට එනවනේ රිසර්ච් එක හරි ඩෙවලොප්මන්ට් එක හරි අන්තිමට එනවනේ මොන හරි troubles එන trouble shooting customization increment improvements ඔය වගේ දේවල් කරන එක තමයි ටෙක්නිකල් සර්විස් එකේදී කරන්නේ. අන්තිම එක physical product. නොහොම කළා ෆයිනල් ප්‍රොඩක්ට් එක එලියට මාකට් එකට දාන එකට අපි කියනවා physical product. මේකේ තමයි physical product බවට පත් වෙන්නේ. knowledge and concept එකට පස්සේ basic research ඊට පස්සේ applied research development ඊට පස්සේ technical service එකෙන් පස්සේ අපිට පුළුවන් physical product එක අපේ අතට ගන්න. ඊට පස්සේ academic research and industrial research. academic research එකේ industry research එකේ වෙනස තමයි academic research ගොඩක් focus වෙන්නේ ඒක ගොඩක්ම අපි use කරන අපි knowledge එකක් ගන්න theories build කරන්න
හයිපොතිසිස් ටෙස් කරන්න ඔන්න වගේ දේවල් වලට තමයි ඇකඩමික් රිසර්ච් කියන එක අපි භාවිතා කරන්නේ. නමුත් ඉන්ඩස්ට්‍රි රිසර්ච් අපි කරන්නේ මොකක් හරි ඩිවලොප්මන්ට් එකක් කරන්න. මොකක් හරි ප්‍රොඩක්ට් හරි ප්‍රොසෙස් එකක් හරි සර්විස් එකක් හරි ඩිවලොප් කරන්න තමයි අපි ඉන්ඩස්ට්‍රියල් රිසර්ච් එකක් යූස් කරන්නේ. මේක දිනවා ඒ ફોකස් කරන ප්‍රොඩක්ට් ඩිවලොප්මන්ට්, නිව් ටෙක්නොලොජීස් ඉන් මැනුෆැක්චරින් ඔය වගේ දේවල් ගැන රිසර්ච් කරන ඉන්ඩස්ට්‍රියල් වශයෙන් රිසර්ච් කරන එකට අපි කියනවා ඉන්ඩස්ට්‍රි රිසර්ච් කියලා. ඊට පස්සේ ඇයි අපිට රිසර්ච් එකක් වැදගත් වෙන්නේ? ඇයි අපිට රිසර්ච් එකක් වැදගත් වෙන්නේ? මොකක් හරි ප්‍රශ්නයක තියෙන රූට් කේස් එක මූල බීජය අඳුනගන්න. ඇයි මේ ප්‍රශ්නේ මෙහෙම වුනේ? ඇයි මේ මොනවද මේවට විසඳුම් වගේ දේවල් හොයාගන්න අපිට මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක ඕනේ වෙනවා. ඒ වගේම efficient production එක process කරන්න අපිට මේක ඕන වෙනවා. ඊට පස්සේ brand name එක improve the brand name මේකට අපිට ඕන වෙනවා. ඊට පස්සේ unique product එක develop කරන්න අපිට මොකක් හරි product එකක් තියෙනවා ඒක develop කරන්න අපිට මේ research and development කියන එක උදව් වෙනවා. ඔය ටික පොඩ්ඩක් විස්තර කරලා කියන්න චුට්ටක් බලා ගන්න. ඊට පස්සේ මෙතන කතා කරනවා research and development කරන්න අපිට කිසියම් බජට් එකක් ඕන නම් මේ බජට් එකේ setting හදාගන්න මොනවද consider කරන factors කියලා. මේකෙන් factors දෙක තුනක් මතක තියාගන්න. risk profile, market dynamic, resources capability, long term growth objectives ඔන්න වගේ දේවල් ටිකක් අපිට පුළුවන් මතක තියාගන්න. අන්න ඒ ටික මතක තියාගන්න.